ආයුබෝවන් කියලා පිළිගන්නවා අස්සසුම ප්‍රතිලාබී ඔයාලා හැම දෙනෙක්වම. ඉතින් ඔන්න අස්සසුම අලුත් තොරතුරක් එක්ක තමයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් channel එකට ඔයා අලුත් කෙනෙක් නම් ඔයාට මුලින්ම මතක් කරනවා මෙන්න මේ විදිහට channel එක subscribe කරලා නාලිකාවත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් මොකද කියනවා නම් මෙන්න මේ වගේ හරිම අස්සසුම තොරතුරු සහ මෙන්න මේ විදිහට මුදල් සිස්ටම් එකට වැටුණ ගමම සහ ඒ වගේම බැංකු ගිණුම් වලට වැටුණ ගමම්ම අපේ නාලිකාව හරහා ඔයාලට ගෙනෙනවා වීඩියෝස් මෙන්න මේ විදිහට හරිම තොරතුරු. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම මතක් කරනවා මේ වීඩියෝට පල්ලෙහාන් තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තෙන් මතුවෙන bell icon එක touch කරලා අපේ නාලිකාවත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ පෙබරවාරි මාසයේ ආස්වාසුම මුදල් වැටෙන්නේ කවදද කියන එක ගැන. ඉතින් මේකට හරිම දිනයක් කියන්න බෑ සෝෂල් මීඩියා වලින් මම හොයාගත්තු තොරතුරු අනුව තමයි අද වීඩියෝ එකෙන් තොරතුරු අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපි වැඩි කතා නොකර අද තොරතුරට යමු. ඉතින් ඔයාලා දන්නවා ඇති ගිය මාසේ ඒ කියන්නේ ජනවාරි මාසේ නම් අස්සසුම මුදල් ගොඩක් දෙනෙක්ගේ පරක් වුණා. ඉතින් හැමෝගෙම වගේ පරක් වුණා කියන්නේ මාසේ අන්තිම වෙනකොට වගේ තමයි ජනවාරි මාසයේ මුදල් වැටුනේ. ඉතින් ඒකට හේතුවක් වුණේ තොරතුරු යාවත්කාලින කිරීමේ ක්‍රියාවලියක් දුන්නා මෙන්න මේ විදිහට ගිය අවුරුද්දේ. ඉතින් ඒක හේතුවෙන් තමයි පළවෙනි අධ්‍යයනයේ කට්ටියට මෙන්න මේ විදිහට තොරතුරු යාවත්කාලින කිරීමේ ක්‍රියාවලිය දුන්නත් එක්කම මෙන්න මේ මුදල් පරක් වුණේ. ඉතින් තව දෙයක් කියන්න ඕන. ඉතින් ගිය මාසේ වගේ මේ මාසෙත් පරක් වෙයි කියලා ගොඩක් දෙනෙක් ඇහැව්වා. ඉතින් අපිට දැන් ලැබිලා තියෙන තොරතුරු අනුව මෙහෙම පරක් වෙන්නේ නැහැ වෙන්නේ මේ පෙබරවාරි මාසේ. ඉතින් ඔයාලට මුදල් සිස්ටම් එකට ලබා ගැනීමේ හැකියාව තියෙනවා 7 8 9 10 මෙන්න මේ දින තුල ඇතුළත. ඉතින් ඊට පස්සේ දවස් 4ක් වගේ ගිහිල්ලා බැංකු ගිණුම් වලටම මුදල් වැටෙනවා. ඉතින් බැංකු ගිණුම් වලටම වැටුණ ගමන් සහ සිස්ටම් එකට වැටුණ ගමන් ඔයාලව දැනුවත් කරන්න වීඩියෝ එකකින්. ඉතින් රැඳිලා ඉන්න YouTube නාලිකාව subscribe කරලා ඉතින් ඒ වගේම අස්සසුම සම්බන්ධයෙන් තියෙන ගැටලු ප්‍රශ්න වගේ දේවල් ඔයාලට පුළුවන් පල්ලෙහා comment section එකෙන් comment එකක් දාගෙන යන්න අනිවාර්යයෙන්ම හැම කෙනෙක්ම. ඉතින් එහෙනම් අපි තවත් තොරතුරකින් හමු වෙනතුරු ඔයගොල්ලන්ට සුබම සුබ දවසක්. මේ වීඩියෝ එක පුළුවන් තරම් ඔයාලගේ යාළුවන්ට share කරන්න.